හය ශ්‍රේණිය පන්ති කාමරය අලුත් දේශපාලන සංස්කෘතියක සංවාදාත්මක පෙළගැස්ම. බත් කන හරක් දැකලා තියෙනවද? බත් කන හරකෙක් දකින්න ඕනේ නම් මෙන්න මේ පින්තූරේ ඉන්න මේ සජබේ නියෝජිතවරයා දිහා බලන්න. මේ මොනාද මේ කියන්නේ? මේ හීනෙන් නැගිටලා කතා කරනවද? නැත්තම් කියන්න දෙයක් නැති නිසා කියන්නම දෙයක් ඕන නිසා කියනවද? නැත්තම් මිනිස්සෙක් හැටියට තව මිනිස්සෙක්ව ලෝකයක් පිළිගන්න එක දරා ගන්න බැරුව ඒ අමනුස්සකමට කුහකකමට මේ වගේ ගොන් බූරු ඔලොමොට්ටල මජර අවජාතක කතා කියනවද? ක්‍රිකට් ක්‍රීඩාව කියලා කියන්නේ මේ ඉන්දියාව, පාකිස්තානය, ලංකාව වගේ මේ ආසියාතික රටවල් වල මිනිස්සුන්ට තමන්ගේ එදා දිනපතා දැනෙන මේ වෙහෙසකාරී ඒකාකාරී ජීවිතයට යම් ආකාරයක වෙන්නම විදිහක ජීවයක් ලබා දෙන ක්‍රීඩාවක්. ඒ නිසානේ ශ්‍රී ලංකන් කෙනෙක්, මෙහි ඉන්දියන් කෙනෙක්, පාකිස්තාන් කෙනෙක් ඔය මැච් එකක් තියෙනකොට මේ යුරෝපීය රටක වුණත් වැඩ කරන තැන හරිම බරපතල වැඩ කරන්නේ, හරිම කටුක රස්සාවල් කරන්නේ කොම හරි අනේ අර මැච් එක බලනවා අපි ඕන තරම් දැකලා තියෙනවා. හරිද? ඉතින් තේරුම් අරගන්න මේක නිකන් ක්‍රීඩාවක් නෙමේ. මේක අපේ මිනිස්සුන්ගේ ඇඟට ජීර්ණය වෙලා තියෙන ක්‍රීඩාවක්. ඒක නිසා දේශපාලනයෙන් පස්සේ මම හිතන්නේ ක්‍රිකට් කියන දේ අපේ මිනිස්සුන්ගේ අර ලේ කකියන කාරණාවක්. එතකොට අපේ රටේ මේ වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් තියෙන්නේ පුදුමාකාර අපහැදිලිකමක්, පුදුමාකාර කලකිරීමක්. ඒක ගැන අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව ගැන, ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරන ඒ අධිකාරිය සම්බන්ධව, ඒ පත්වීම් සම්බන්ධව, තෝරා ගැනීම සම්බන්ධව ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්න බොහොමයක් දෙනා මේ ජනමාධ්‍ය කතා කරනවා. මම ක්‍රිකට් ක්‍රීඩාව ගැන දන්නේ නැහැ. ඒක නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයට යටත් වුණු එක, දේශපාලනයේ බලයට යටත් වුණු එක මේ රටේ සියලුම අනිකුත් දේ කඩාගෙන වැටෙන්න හේතු වුණා වගේම හේතු වුණා කියන එක ක්‍රිකට් බලන අපිට තේරෙනවා. හරිද? මම නම් ක්‍රිකට් බලන එක නතර කරා. මොකද බංග්ලාදේශයට ඒ අපි පැරදෙන විදිහ බලාගෙන හිටියයින් පස්සේ එතනින් එහාට මට ක්‍රිකට් බලන්න උවමනාවක් උනේ නැහැ. ඉතින් බලාගෙන ඉන්නවා අදටත් මේ ක්‍රිකට් ක්‍රීඩාව අපිට එදා වගේ අර 1996 අපිට දැනුණු ඒ අපේ රට සම්බන්ධව දැනුණු ඒ මාරම ආඩම්බරය ඒ දේවල් එක්ක අපිට මේ ක්‍රිකට් දිහා බලන්න දවසක් එයි කියලා. දැන් ඔහොම තත්වයක ඉන්නකොට මේ අපේ ජනාධිපතිතුමා මේ රටේ ක්‍රිකට් රසිකයන් වෙනුවෙන් නේද? ඒ වෙනුවෙන් ඒ කරපු මැදිහත් වීම මිනිස්සෙක් වගේ ඒක ගැන යම් ආකාරයකට මේ සන්තෝෂ වෙන්නේ නැතුව, ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්නේ නැතුව මේ වගේ ගොන් හරක් ඔලොමොට්ටල කතා කියන්න එපා. ඇත්තටම මේක දැක්කහම මට මේකට වීඩියෝ එකක් කරන්න කාරණාවක් නෙමෙයි. මේව ඔලොමොට්ටල හතර බීති කතා. නමුත් මේක කියන්නම හිතුන නිසා මේ කියන්නේ. මේ වගේ නිකන් මේ හිනා යන අර හැම පැත්තෙම හිනා යන කතා. ජනාධිපතිතුමා කියන්නේ හරිම සරල නිහතමානී මිනිස්සෙක්. ඒ මිනිස්සයාට තියෙන වෙනම කෙමිස්ට්‍රි එකක්. ඒක තමයි මට කියයි. ඒක වෙනම පර්සනැලිටි එකක්. එයාට තියෙන වෙනම කෙමිස්ට්‍රි එකක්. ඒ කෙමිස්ට්‍රි එක ඇතුලේ ඕගොල්ලොන්ගේ අවාසනාවකට, ඒ කියන්නේ විපක්ෂයේ දේශපාලඥයන්ගේ අවාසනාවට, අපේ වාසනාවට එතුමාගේ කෙමිස්ට්‍රි එක නිසා ගැහැණු පිරිමි ළමා මහලු මේ තරුණ ભેදයක් නැතුව හැම කෙනෙක්ම ආදරය කරනවා. ඒ වගේම එතුමාගේ කෙමිස්ට්‍රි එක නිසා මේ මාලිමා රජයට මේ රට ඇතුලේ ලෝකය තුල මේ දැනෙන ඇල්ම, මේ දැනෙන පක්ෂපාතී බව දරා ගන්න බැරි විපක්ෂයේ මිනිස්සු ඒ තරම් ඉරිසියා කරනවා. ඒ තරම්ම එතුමා ගැන වෛරයෙන්, ක්‍රෝධයෙන් බලනවා. එතුමා මේ රිකී මාටින් වගේ අපිට දැක්ක ගමන් මාර් හොට් වව් සෙක්සි ලුකින් මිනිස්සෙක් නෙමෙයි. නමුත් එතුමාට පුළුවන් වෙලා තිනවා මේ ලංකා මහ පොළොවේ ඉපදුණු කඩවසම්ම තරුණයෙක්ට වඩා මේ වෙනකොට මිනිස්සුන්ගේ ප්‍රේමය, ආදරය, සෙනෙහස දිනා ගන්න පුළුවන් පෞරුෂත්වයක්, පෙනුමක්, කෙමිස්ට්‍රි එකක් එතුමාට තියෙනවා.
ඒක මම දන්නේ ඒක කොහොමද එතුමාට ඒ දේ ලැබුණේ කියලා. ඒක සෝබාදහමින් අපේ රටට ලැබෙන්න තියෙන ඒ අපේ රට යහපත් මාර්ගයට යන්න තියෙන නිසා එතුමා වගේ ඊටාම සාමාන්‍ය මිනිස්සෙක්ට ඒ තියෙන ආකර්ෂණ ගුණය අසාමාන්‍යයි. ඔය දේ ලබා ගන්න ඔය අනුර කුමාර ජනාධිපතිතුමාට තියෙන මේ ආකර්ෂණය මේ එතුමා වටේ තියෙන මේ අවුරා එක ලබා ගන්න ගොඩාක් මිනිස්සු සල්ලි වියදම් කරනවා, බලය පාවිච්චි කරනවා, මුදල් පාවිච්චි කරනවා, සම්බන්ධකම් පාවිච්චි කරනවා, මිනි මරනවා, කරන්න තියෙන ඔක්කොම හැම දෙයක්ම තමන්ගේ තියෙන මුදල උපයපු හැම දෙයක්ම වියදම් කරලා මිනිස්සු ඔය දේ ලබා ගන්න හදනවා. නමුත් ලබා ගන්න බෑ. නමුත් එතුමාට ඒ දේ උවමනාවටත් වඩා ලැබිලා තිනවා. ඉතින් අකමැත්තෙන් වුණත් ඕගොල්ලොන්ට පිළිගන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ මේ මහ පොළොවේ අනුර කුමාර ජනාධිපතිතුමා කියලා කියන්නේ ඕගොල්ලෝ මොන්න අපහාස කරත්, මොන්න විදියට වෛර කරත්, මොන්න තරම් හෙලා දැක්කත් එතුමා ලෝකයේ පුරා මේ ඇති කරගෙන යන එතුමාගේ ඒ ආකර්ෂණයට මේ සෝබාදහමේ බලය එක බිඳුවකින් වෙනස් කරන්න ඕගොල්ලොන්ට බෑ. ඉතින් ඒක නිසා මේ වගේ බත් කන හරකෙක් වගේ මේ වගේ ගොන් කතා කියන එක නතර කරලා රටවැසියෙක් හැටියට අකමැත්තෙන් හරි ක්‍රිකට් ක්‍රීඩාවට යම් ආකාරයක ඇල්මක් කැමැත්තක් තියෙනවා නම් මේ මොහොතේ මේ අපේ රටේ මිනිස්සුන්ට ඉන්දියාව සහ පාකිස්තානය ඒ හතුරු රටවල් දෙකක් ක්‍රීඩා පිටියේදී ඒ ක්‍රීඩකයෝ හැටියට මේ තරඟවදින්න එතුමා ලබාගත්ත මේ අවස්ථාව ගැන සන්තෝෂ වෙන්න. එතුමාට පුළුවන් නාලාගිරි ඇත්තු දමනය කරන්න. දැන් බලන්න අර සංවර්ධන නිලධාරීන් කොහොමද දැඟලුවේ? අපේ මේ විපක්ෂ නායකතුමානේ සජබේ විපක්ෂ නායකතුමාට ඉන්නේ එතුමා වගේම මිනිස්සු. අර එක ජාතිය කුරුල්ලෝ තමයි එක අත්තේ වහන්නේ. එතකොට දැන් මේ විපක්ෂ නායකතුමාගේ ලේ ටික පරිස්සම් කරලා දුන්න අපේ අනුර මේ ජනාධිපතිතුමා එක වචනයයි. මිනිස්සු වෙනස් වෙනවා. එතුමාගේ අපි කියනනේ එතුමාගේ ඒ ප්‍රහර්ෂය ඉදිරියේ මිනිස්සු වෙනස් වෙනවා. ඉතින් එතුමාට පුළුවන් වෙනවා මේ පාකිස්තාන ඉන්දියාව කියලා කියන්නේ නයි මුගටි වගේ. එතුමාට පුළුවන් වෙනවා පාකිස්තානයයි ඉන්දියාවයි අපේ රටට ගෙනල්ලා අපේ ක්‍රීඩා ලෝලීන්ට ක්‍රීඩා රසිකයන්ට ඒ තරගයේ නරඹන්න අවස්ථාවක් ලබා දෙන්න. ඔය ඊශ්‍රායල පලස්තීනය එකතු කරන්න පුළුවන්, ඇමරිකාව රුසියාව එකතු කරන්න පුළුවන්. ඔගේ ගොන් කතා කියන්න එපා. ඕකෙන් පේන්නේ එතුමාගේ තියෙන ආකර්ෂණයට, එතුමා ළඟදී හැම මිනිස්සෙක්ගෙම ඇති වෙන ඒ නම්‍යශීලීතාවයට ඕගොල්ලොන්ට තියෙන ඒ ඉරිසියාව කුහකකම. ඕක නිසා තමයි මේ කමෙන්ට්ස් වලට ගියාම විපක්ෂයට පාක්ෂික ඒ බයි ජනතාව අර සමහර ඉන්නෝ ස්ටිකර්ස් 10ක් 12ක් දානවා. එතුමා ගැන කාම මේ අපහාසාත්මක දේවල්. අපි ඒ දේවල් බලන්නේවත් නැහැ. මොකද අපේ හදවත දන්නෝ මේ මිනිසුන්ට මේ දේවල් කරන්න මේ දරා ගන්න බැරි නිසා. මේ කුහකකමට මේ බොරු චෝදනා, බොරු අපහාස, මේ ඒගොල්ලෝගේ කාලය වැය කරගෙන, ඒගොල්ලෝගේ ඩේටා වැය කරගෙන, ඒගොල්ලෝගේ දැනුම වැය කරගෙන මේ පෝස්ට් හදාගෙන මේ කරන්නේ මේ එතුමා මාලිමා රජයට වඩා අනුර ජනාධිපතිතුමාට මේ ලෝකයක් පුරා මේ ලැබෙන ප්‍රසාදය, කැමැත්ත, එතුමාගේ ආකර්ෂණ ගුණය ඒගොල්ලන්ට දරා ගන්න බෑ. එතුමාගේ මේ ආකර්ෂණ ගුණය තියෙන තාක්කල් ඔය දේවල් ඒගොල්ලෝ මේ වෙන කෙනෙක්ට මේ රටේ ජනාධිපති කෙනෙක් වෙන්න බෑ. දැන් ওই මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු රාජපක්ෂ පරම්පරාවම නේද? ඔය බුදුදහම අදහනවා කියලා කිව්වට අදහන්නෙම ඔය විවිධාකාර බලි තොවිල් හදි හූනියන් විවිධාකාර ඔය කියන්නේ නේ මුදු ಜಾති ඒගොල්ලෝ නේද? එක බෝල මිරික මොනාද මේ සියලු දේ කරන්නේ තමන් වටේ ඉන්න මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගන්න. නේ මුදල් වියදම් කරනවා ඇති ඔය ඕනෑ තරම්. ඒ කියන්නේ බෞද්ධ ආගමේ තියෙන ප්‍රතිපත්ති පූජාවත් මුකුත්ම මේ රෙද්ද ඇඳ ගන්නවා සිංහල බෞද්ධ කියලා පෙන්වන්න. ඊට පස්සේ පිටිපස්සෙන් ඉන්නේ අර ගල් යුගයේ වැදි යුගයේ බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දේවල් ඇතුළේ. ඉතින් මට මෙච්චරයි කියන්න ඕනේ. අපේ ජනාධිපතිතුමා ඒ ලංකාවේ ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් මේ කරපු දේ ඇත්තටම වැඩෙක් තමයි. එක වැඩෙක් තමයි. අහන්න දෙයක්ද? අපේ ජනාධිපතිතුමාට පුළුවන් වෙනවානේ පොහොට්ටුවයි UNP එකයි එක පැත්තකට ගේන්න. දැන් ඉතින් රනිල්ට හොරා කියපු කට්ටිය, මහින්දට හොරා කියපු දෙපැත්තේ කට්ටිය එකට එකතු වෙලා ඉන්නවා. තව මොනවාද කතා?